සමහර ගමන් තියෙනවා ජීවිතය කවදාවත් අමතක නොවන. මේත් ඒ වගේ ගමනක්. ඔන්න මම වෙනම ලෝකයකට යන්නයි යන්නේ. මම දොඩම් ලෝකයට ආවා. මේක නම් හීනයක් වගේ. මම කවදාවත් හිතුවේ නැහැ මේ ලෝකෙ මේච්චර ලස්සනයි කියලා. අපි බලමු මෙහි මොනවද තියෙන්නේ කියලා. මෙතන තමයි දොඩම් ලෝකයට ඇතුල් වෙන ගේට් එක තියෙන්නේ. අපි ගිහින් බලමු. එන්න මාත් එක්ක. මම දැන් ඉන්නේ මෙහි තියෙන තවත් එක් මන්දිරයක් ඉදිරියේ. බලන්න මේ හැමදේම හැදිලා තියෙන්නේ දොඩම් වලින්. මාරම කලාත්මකයි. දවසක නිමාව දොඩම් වීදුරුවක රස බලමින් මෙහෙම ගෙවන්න ඇත්නම්. මේ තමා මගේ ලස්සන දොඩම් ලෝකය. ඉතින් බලන්න මේ දොඩම් ජූස් හැදෙන හැටි. මේ හැමදේම ස්වාභාවිකයි. මෙතන හැමදේම දොඩම් වලින් හැදිලා තියෙන්නේ. හිතන්න. ඔබ දවසක ඇහැරෙද්දි මුළු ලෝකයම දොඩම් පාට වෙලා තිබුණොත්? අහස උසට තියෙන දොඩම් යුෂ බෝතල් මැදින් යන මේ ගමන හරිම පුදුම සහගතයි. මේ තමයි මාලිගාව ඇතුලේ තියෙන තටාකය. මාරයි. මේ පූල් එකේ වතුරත් දොඩම් පාටයි. මේක නම් මාර ආතල් යාළුවනේ. මෙහෙම වාහනයක යන පළමු ගමන. මට ඩ්‍රයිවිං නම් එච්චර බෑ. ඒත් අවුලක් නෑ. මෙහෙ වෙන වාහන නෑ. සමහර වෙලාවට හීන හැබෑ වෙන්නේ අපි නොහිතන විදිහට. මේක සම්පූර්ණයෙන්ම දොඩම් වලින් පිරුණු ලෝකයක්. දැක්ක දේ කුළුණට වෙච්ච දේ. අපේ ජීවිතත් ඒ වගේ තමයි. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. Orange Express සූදානම් අපව අහසට රැගෙන යන්න. අහස මැදින් පියාසර කරන මේ අපූරු යානයේ ඇතුළතත් දොඩම් මාලිගාවක් වගේමයි. මේ ඔරෙන්ජ් එක මම පීල් කරලා ඊට් කරනවා. හොඩම රසයි.